හිමි සනරාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද මෙලවෙන මල් දෝතටගෙන පාද වදිමි නිබඳේ පාද වදිමි නිබඳේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ මහා විහාරස්ථානයේ විසංකලාපයේ ආරම්භ මේ විසංකලාපයේ ආරම්භ කිරීමත් සමගම දින 4ක් පුරා අපේ විසංකලාපය ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම නගරයේ පුරාම විද්‍යාලෝකයේ ඒ වගේම වෙසක් දැඩසිලි වලින් ඒ වගේම විශේෂයෙන්ම වෙසක් දැඩහැකි තරණියක් රංගොත් විහාරස්ථානයේ ආතර වීදියේ ඥානය ඒ වගේම උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පෙරහැර රංගොත් මහා විහාරස්ථානයේ බුදු ගුණ ගීය රසය විඳිමි නිබඳේ රසය විඳිමි අපේ අතිපූජනීය මහා කහබුල නන්දරත්න මහාන් වහන්සේ ඒ වගේම අපේ රාජකීය පාර්ශ්වයේ පාවුලේ ප්‍රකටන හාමුදුරුවෝ ඒ වගේම අපේ රජවත්තියේ සීලරත්න හාමුදුරුවෝ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිළිබඳව අපි තාම සතුටට පත් වෙනවා. අයිතිහාසික සාහිත්‍යරාජයන් වහන්සේ සුපිරියම් කරගෙන ඒ වගේම අපේ නන්දරත්න හාමුදුරුවෝ මතක් කළා. අපේ හිමි සනරාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද මෙලවෙන මල් දෝතටගෙන පාද වදිමි නිබඳේ පාද වදිමි නිබඳේ සංසදයේ සියලු දෙනාටම साधु 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 ඊළම්පස අද ධර්ම දේශනාවට සමගාමීව පැවැත්වෙන ඊළම්පස සම්බුද්ධ පූජාවත් මෙතනමයි පැවැත්වෙන්නේ මේ මෙතනමයි ඔබේ දම්සා ඊළම්පස සූදානම් කරලා තියෙන මේ ටිකක් දෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ ඊළම්පස හරි කටයුතු සියල්ලක්ම අපි ආරාධනා කරනවා පරිදි විනාඩි 15ක විතර වගේ කාලයක් පාවිච්චි කරලා
බුද්ධ වන්දනාදී කටයුතු සිදු කරන හැටියට අපේ බුදු සමිඳේ බුදුරජාණන් වහන්සේ අනාථ ගුණයන් උදෙසා පූජාම වේවා. සිංහලයේ අපයම් ප්‍රාර්ථනා දේශන ලැබේවා. පරලෝක වශයෙන් සුබ වේවා. සංසාරික වශයෙන් ප්‍රාර්ථනා ලබන හෙලිකල අප හෙලදී තිලෝවක බුදු සමිඳේ තිලෝවක බුදු සමිඳේ